අර කකුලට අයින විදිහට චුට්ටක් ඇල්ල පෙන්වන්න පුළුවන්. ඒක ඉතින් කිව්වන් පස්සේ ඔය කරගන්න පුළුවන් වෙයි අධ්‍යක්ෂය වෙයි. ඒක ස්ක්‍රිප්ට් එකේ තිබ්බ එකක්ද? කකුලට අයින එක ෆොටෝ එක ගනිද්දි මේ කියන්නමත් බෑ. ඒ කියන්නේ අපිට හදලා දුන්න අපේ චරිත අතර සම්බන්ධතාවය. ඉතින් යාළුවෝ කරන දේවල් සහ ඇත්තම කිව්වොත් එහෙම මේ මිල්ල සොයා චිත්‍රපටයේ ෆොටෝ එකක් ගන්න එකක් ඔයා හරියට ඔයාලට මතක නම් මම දැන් ප්‍රේක්ෂකයන්ට මතකයි මිල්ල සොයා චිත්‍රපටය. ඒක අපිට කලින් කරපු දැවැන්තව හිටපු චිත්‍රපටයක් මට ඇත්තට මේක මතක් වුණා. ෆොටෝ එකක් ගන්නකොට යන් එහෙම එකක් කරලා බලමුද කියලා ඇහුවා. ශමින්ද අයියා ඒක ඇක්සෙප්ට් කරා. ඉතින් අපි කරා. රයිට් ඒකම අපි අද දවසේ ඉඳන් ප්‍රේක්ෂකයින්ට බාරයි මේ චිත්‍රපටය. ඔබට හිතන දේ තිරේ ඔබව දකිද්දි මොකද හිතුනේ? මේක පළවෙනි චිත්‍රපටය නෙමෙයි අපි දන්නවා. නමුත් ෆාදර් වගේ චිත්‍රපටයක ඔබ තිරේ දකිද්දි ඔබවම මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? ඇත්තම කිව්වොත් ඉතින් මගේ නොනවතින ලෙඩක් තියෙනවා. ඉතින් තව චුට්ටක් කරා නම් හොඳයිනේ. තව ඔය ටෙඩිය කරන්න තිබ්බනේ කියලා. ඒක මට අවංකවම හිතන දේ. අවුරුද්දක එකමාරක් ඇතුළත මම විශ්වාස කරපු දේවල් රංගනයේ සම්බන්ධයෙන් එහෙමත් අදා බලපු තරක් තමයි ෆාදර් කියලා කියන චිත්‍රපටය. මං ගැන විතරක් නෙමෙයි මම ඇත්තටම මේකට සම්බන්ධ වෙන මූලික හේතුවක් උනේ මගේ සහෝදර මිත්‍රයා පූජන දන්දෙනිය. ඔහු මේකින් ප්‍රධාන චරිතය කරනකොට මට හිතුණා මම අනිවාර්යයෙන් ඉන්න ඕනේ එහා පැත්තේ කියලා. ඉතින් ඒක ලොකු හේතුවක් වුණා මේ චිත්‍රපටයේ ඉන්න. ඒ වගේමයි ඒ ආරාධනාව දුන්නේ පූජනකින් නෙමෙයි අධ්‍යක්ෂකවරයාගේ මේ කණ්ඩායමෙන්. ඉතින් ඒක බොහොම ආසාවෙන් අතට අරගෙන තමයි චිත්‍රපටයේ මගේ අවසාන රූගත කිරීම දක්වා මම ඉතාම බොහොම ආදරෙන් මේ චිත්‍රපටයට මගේ දායකත්වයෙන් මම පුළුවන් විදිහට දුන්නා. ඉතින් අපි හිතනවා ලංකාවේ ප්‍රේක්ෂකාගාරයක් 2025 වගේ 2026 ලංකාවේ චිත්‍රපට වල බොහොම ආදරෙන් වැළඳ ගනි කියලා.